කැලින් පොපියුලර් අවෝඩ්ස් 2025 සම්මාන රාත්‍රිය සඳහා නිර්දේශ වෙච්ච තරුවක් අපිත් එක්ක ඉන්නවා. ඉතින් ඔබතුමාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද දවස ගැන මොකද හිතෙන්නේ ඔබතුමාට? අද මේ ඇත්තටම මට සතුටක් දැනෙනවා. මට මගේ දෙමව්පිය මතක් වෙනවා. මොකද මේ මගේ තාත්තා ඉස්සර වැඩ කරුවේ DI පහවන්න ආයතනයේ. ඔය මට්ටක්කුලේ පැත්තේ. එතකොට මේ ඒ ගම් වතුරට ඒ පොඩි පැල්පත් නැතිමුනේ ඒවා යට වෙන ඉඳ සර්පිනා තබ්ලාකාරී අපේ ගෙදර ගෙනත් තිබ්බා. ඔයා දැකලා ඇති ෆුට්බෝල් සර්පිනා තිබුණා. දැන් අපි හෑන්ඩ්බෝල් වනේ තියෙන්නේ මේ පාගන ඒවා. ඒවා තිබුණේ ඒවා තමයි අපේ ගෙදර තිබුණේ ඒ දවස්වල. ඉතින් ඒගොල්ලන් ඇවිල්ලා ඒවා වාදනය කරනකොට ඉතින් මං පොඩි කාලේ ඉතින් අපි අහගෙන ඉන්නවා. මං හිතන්නේ ඒ රසය තමයි අපිට මේ ලැබිලා අද මේ ඕගොල්ලන් අපිව අඳුරගෙන අපිට තවත් රසයක් මේ දෙන්නේ. ඒක හුඟක් සතුටුයි. ඉතින් මේ වගේ සම්මානයක් ලැබීම සම්බන්ධයෙන් දැන් ලැබීම සඳහා නිර්දේශ වෙලා තියෙනවා. ඉතින් මේ වගේ සම්මානයක් මීට කලින් හම්බෙලා තියෙනවද සහ මේක පළවෙනි අවස්ථාවද ඔබතුමා ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වුවොත්? ඔයා හැවෙන හොඳ දෙයක් මේ මට හැබැයි මතකයක් නැහැ. ඒ දුන්න කට්ටියත් බයිනවත් දැන්න මේක දැකලා. ඇයි මෙයාට අමතක වෙන්නේ කියලා. අනේ ඔව්වනේ. මේ අපේ බිරිඳ ඉන්නවා. එයා තමයි දන්නේ ටිකක්. එයාට පොඩ්ඩක් මම කතා කරන්න කමක් නැද්ද? මේ ඉතින් එතුමියගෙන් අහමු අද රාත්‍රිය ගැන මොකද හිතෙන්නේ, මේ සම්මානය ගැන මොකද හිතෙන්නේ කියලා. මේ වගේ සම්මානයක මහත්යට ලැබිච්ච එක නම් ලොකු දෙයක්. අර ඒකේ ලොකු වටිනාකමක් දැනෙනවා. මීට කලින් සම්මාන ලැබිලා තියෙනවද සහ මේකද පළවෙනි මේ වගේ දැවැන්ත සම්මාන වලට සහභාගී වෙන පළවෙනි අවස්ථාව? දැවැන්ත සම්මාන වලකට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ පළවෙනි වතාවට. මේන ඉතින් අර ප්‍රජා සත්කාරකේ වට ගියාම පොඩි සම්මාන හම්බෙලා තිනවා. මේ වගේ ලොකු දෙයක් හම්බුනේ මේ වතාවේ තමයි. ඒ වගේම ඔබේ ස්වාමි පුරුෂයාගේ නිර්මාණ ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ඒවා ඉතින් ගොඩාක් හොඳ නිර්මාණ තියෙනවා. ඒවා තාම හරියට සමාජ මාධ්‍ය වලට ගිහිල්ලා නැහැ. ඉස්සරහට නිර්මාණ එන්න තියෙනවද? ඔව් අලුත් නිර්මාණ කීපයක් එළි දක්වන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් එතුමාගේ වැඩ කටයුතු සම්බන්ධයෙන් සුබ ප්‍රාර්ථනා කරනවා. ඔබේ ඉස්සරහට එන්න දෙන නිර්මාණ සම්බන්ධයෙන් අදහස් දැක්වුවොත් දැන් ප්ලෑන් කළා කියලා ඔබේ බිරිඳ කිව්වා. ඉතින් ඒ සම්බන්ධයෙන් පොඩි අදහසක් දක්වන්න පුළුවන්ද? දැන් දැන් අපේ පින්වත් ගීත රචකයාවියන් මට ගීත කීපයක් ලියලා දෙන්න කතාබහ කරලා තිනවා. දැන් පොඩ්ඩක් සාකච්ඡා කරගෙන යනවා ඒගොල්ලන්ත් එක්ක. ඉතින් ඒවා ලැබුණම අපේ පින්වත් සංගීත අධ්‍යක්ෂකවරියන් ඉන්නවනේ. ඉතින් අපේ තනු ගඟුල රෝහණ විරසිංහ මහත්මයා තමයි හුඟක් මගේ සින්දු වලට මියුසික් දාලා තින්නේ. අපේ අනිත් කට්ටියත් ඒ වගේම තමයි. ඉතින් මට ඒ වගේ අවස්ථාවක් ලැබුණා මම ඒ කට්ටියට දීලා මේ ටිකක් කරගන්නවා. ඉතින් දල්ලදල් තියෙන්නත් බෑ. මම ස්තුතියි ඔබේ අනාගත වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා සුබ පතනවා. එසේමයි ඔයගොල්ලන්ගේ ඒ වගේම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වෙන්න. දෙවන කාණ්ඩයේ තුන්වන සම්මානය. නියතියක් නොවන වග ඔහුගේ දණ්ඩය අපට ප්‍රසන්න කරමාරයි. විශ්ව දුර්වලසින් තුරු කරන්නා වූ සතරතාවයන් මිනිසාගේ ජීවිතය සම්පූර්ණ වූ වෙනස්තක වදවූ සමතුල වග ඔහුගේ ජීවන කතාවෙන් අප ඉදිරියට කරමාරයි. වසර 70ක් පුරා අත්වූ සිංහකට පණිවිඩයේ විශ්ව නීතිවලසින් සාමර්ථ්‍ය කොටපු ඔහුගේ දක්ෂතාවයන් පසුබිමේ උත්සාහයත් අතින් අත සිටින පොඩ්ඩක් මානව සමගතාවන්ගේ අපරාධ දඬුවම් සම්පත්තිය වන්දන ප්‍රසාරයි ජනප්‍රිය තුරුකරනවාගේ වරතුතු විසින් උත්කර සුබවතුන්ගේ කිසිදා නොවබද සුබවතුන්ගේ තමත් පාරකාරී නිකන් හැකිවබද එකී පාරකාරන්ට වයිසෝ මානවබද එක් නිතිකිල උත්කුපුවා ශ්‍රී ලංකා වන්දන සංස්ථාවේ සොලියුෂන් සිටි විශ්ව කල්පකුමද ගාමු ජීවන Football Awards 2025 සම්මානයේ විශේෂ අගයන් සම්මානයෙන් පුදුමනවා. ජනප්‍රිය ගායන ශිල්පී ගාමිණී ජීවරත්න මහතාණනි ඔබට මේ වේදිකාවට ආරම්භ
විදිහට කිසිම ලෙස අවුරුදු ගණනක සැපකිරීම අවුරුදු ගණනක හැදෑරීම දශක ගණනක ශ්‍රී ලාංකීය සංගීත ශ්‍රේෂ්ඨයේ අර පේන්න හිතුවාට ලොකුනේ සිට ඔහුව බාරගත්තේ වර්තමාන පරපුරයි තරුණ ප්‍රජාවයි අතේ ආදරණීය වැඩිහිටි පරම්පරාවයි ගාමිණී ජීවනරත්න මහතාණනි අද රාත්‍රිය ඔබේ වර්ණවත්ම රාත්‍රිය බවට පත් වේවි. Kevin Popular Awards 2025